දශකයකට ආසන්න කාලයක් ඉඳන් ලංකාව මුහුණ දෙන දරුණුම ගැටලුවක් තමයි ඩෙංගු කියන්නේ. එතකොට මේ වසරේදී මේ රෝගයේ හේතුවෙන් පුද්ගලයන් 56 දෙනෙක් දැනට මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම 77000කට වැඩි පිරිසක් ආසාදනය වෙලා තියෙනවා. මේ ආසාදිත වෙච්ච පුද්ගලයන්ගෙන් 4න් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ආසාදනය වෙලා තියෙන්නේ ජූලි මාසයේදී විතරක්. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කරලා තියෙන පරීක්ෂණවලදී හොයාගෙන තියෙනවා ඩෙංගු රෝගීන් 2000 වසරේදී ලක්ෂ 5ක් පමණ ප්‍රමාණයක් තමයි ලෝකෙම ඉඳලා තියෙන්නේ. ඒ වුණාට ඒක 2024 දී කරපු පරීක්ෂණවලදී ඒක දැනගෙන තියෙනවා ඒක මිලියන 14.4ක් දක්වා වැඩි වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඩෙංගු කියන්නේ මුළු ලෝකෙටම දැන් බලපාපු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. 2017 වර්ෂයේදී දැඩි මෝසම් වර්ෂාව හේතුවෙන් ලංකාවේ ඩෙංගු රෝගයෙන් මිය ගිහිල්ලා තියපු ගාන 450ක් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ පාර ශ්‍රී ලංකාවේ තත්ත්වය මොකද්ද? ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් කියන්නේ මේ පාර ඩෙංගු ආසාදනය ඉහළ ගිහිල්ලා තියෙන්නේ දෙසැම්බර් මාසයේදී ඇතිවෙච්ච සුළි කුණාටුව හේතුවෙන් අපද්‍රව්‍ය හා සුන්බුන් තැන්වල එකතු වෙලා ඒවාගෙන් මදුරුවන් බෝවීමේ ස්ථාන වැඩි වෙලා තියෙන නිසා කියලා. ඊට පස්සේ මේ මාසය තුලදී මදුරුවන් බෝවන ස්ථාන 11000කට අධික ප්‍රමාණයක් ඉවත් කරලා තියෙනවා. ඒ වගේම ඒ වගේ ස්ථාන පවත්වාගෙන ගියපු 4000කට වැඩි පිරිසකට දඩ නියම කරලා තියෙනවා. ලෝකයේ පුරාම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න හේතු වෙන්නේ ඇයි? ඩෙංගු රෝගය ලෝපුරා නිවර්තන හා උපනිවර්තන දේශනික ප්‍රදේශවල තමයි බහුලව දැක්නට ලැබෙන්නේ. උණුසුම් උෂ්ණත්වය ඉහළ ආර්ද්‍රතාවයේ හින්දා ඊඩිස් මදුරුවන්ට වර්ධනය වීමට සුදුසු පරිසරයක් ඇති වෙලා තියෙනවා. දකුණු සහ අග්නිදිග ආසියාව, ලතින් ඇමරිකාව, කැරිබියානු කලාපවල ඩෙංගු බහුලව දක්නට ලැබෙනවා. දැන් මේ ලෝකයේ උෂ්ණත්වය ලෝපුරාම ඉහළ යන නිසා මේ රෝගය ව්‍යාප්ත කරන මදුරුවන් යුරෝපය හා මධ්‍ය ධරණී කලාපවලට පවා පැතිරලා තියෙනවා. වඩාත් තෙත් සහ දිගු කාලයක් පවතින මෝසම් කාලගුණය හින්දා නිවර්තන කලාපවල මදුරුවන්ගේ ප්‍රජනනය වීමට වැඩි කාලයක් ලැබිලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුව පසුගිය වසර 50 තුළ ඩෙංගු රෝගය ඇතිවීමේ ප්‍රමාණය 30 ගුණයකින් වැඩි වෙලා තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. මේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙන්නේ මදුරුවන් ආසාදිත පුද්ගලයන්ට දර්ශ කරලා ඔවුන්ගේ ශරීරයෙන් වෛරසය ලබාගෙන ඊට පස්සේ එම මදුරුවා වෙනත් පුද්ගලයෙක්ට දෂ්න කර විට. සමහර රජයන් වලින් ඩෙංගු මදුරුවන් වලින් මේ බෝවෙන රෝග පැතිරීම පාලනය කරන්න වොල්බැකියා කියන ස්වාභාවිකව ඇති වෙලා ඉන්න බැක්ටීරියාව භාවිතා කරනවා. අපි බලමු මේ වොල්බැකියා කියන්නේ මොකක්ද කියලා. වොල්බැකියා කියලා කියන්නේ ස්වභාවිකවම පවතින ඉතා බහුල බැක්ටීරියා කාණ්ඩයක්. ඒක මදුරුවන්ගේ, පළතුරු මැස්සන්ගේ, සලඹයන්ගේ, බත්කූරන්ගේ, සමනොළුන්ගේ වැනි කෘමී සතුන් වල 50%ක් පමණ විශේෂවල ස්වභාවිකවම දක්නට ලැබෙනවා. වොල්බැකියා මිනිසුන්ට පරිසරයට ආරක්ෂිත කොට්ටාසයක්. ඇගයීම් වලින් දැනගෙන තියෙනවා වොල්බැකියා සහිත මදුරුවන් පරිසරයට මුදා හැරීමෙන් මිනිසුන්ටයි පරිසරයටයි අවදානමක් නැති බව. වොල්බැකියා කෘමීන්ගේ සෛල තුල ජීවත් වෙනවා. ඒක එක පරම්පරාවකින් ඊළඟ පරම්පරාවට කෘමියාගේ බිත්තර හරහා තමයි සම්ප්‍රේෂණය වෙන්නේ. ඊඩිස් ඊජිප්ටයි මදුරුවන්ගේ සාමාන්‍යයෙන් වොල්බැකියා රැගෙන යන්නේ නැහැ. වෙනත් බොහෝ මදුරු විශේෂවල මේ බැක්ටීරියාව ස්වභාවිකවම පවතිනවා. ඊඩිස් ඊජිප්ටයි මදුරුවන්ගේ ශරීරය තුල ඩෙංගු, චිකන්ගුන්යා, සිකා වැනි වෛරසයන් වර්ධනය කිරීම වොල්බැකියා බැක්ටීරියා මගින් අවහිර කරන්න පුළුවන් කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඒ නිසා තමයි වොල්බැකියා සහිත මදුරුවන් මිනිස්සුන්ට ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව අඩු කරනවා කියලා හොයාගෙන තියෙන්නේ. මේ හේතුව නිසා World Mosquito Program ආයතනය වොල්බැකියා සහිත මදුරුවන් බෝ කිරීම සිදු කරනවා. ඊට පස්සේ මදුරුවන් මගින් බෝවන රෝගවලින් බලපෑමට ලක් වෙලා තියෙන ප්‍රදේශ හඳුනගෙන ඒ ප්‍රදේශවලට මේ වොල්බැකියා සහිත මදුරුවන් මුදා හැරීම කරනු ලබනවා.
කොලොම්බියාව, ඕස්ට්‍රේලියාව, වියට්නාමය, ඉන්දුනීසියාව වගේ රටවල් වල මේ කරලා තියෙනවා. 2011 වසරේදී කරපු දිගුකාලීන නිරීක්ෂණ වලින් පෙන්වා දීලා තියෙනවා මුලින්ම මේ වොල්බැකියා සහිත මදුරුවන් නිදහස් කරාට පස්සේ ස්වභාවිකවම එම පරිසරයේ මකින්ම මේ වොල්බැකියා ක්‍රමය පවත්වාගෙන යනවා කියලා. මේ වෙනකොට රටවල් 15ක මේ ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා. 2026 මැයි වෙද්දී මිලියන 16කට වඩා වැඩි ජනතාවකට ඩෙන්ගු වලින් ආරක්ෂා කිරීමට මේ ක්‍රමය උපකාරී වෙලා තියෙනවා. ශ්‍රී ලංකා රජයේ විසිනුත් 2027 වසර ආසන්නයේදී වොල්බැකියා බැක්ටීරියාව රැගෙන යන මදුරුවන් මුදා හැරීමේ ආරම්භ කිරීම සැලසුම් කරලා තියෙනවා. මේක දිගු කලක් ප්‍රමාද වෙලා තිබුණත් නැවත ඒ ඩෙන්ගු මර්ධන වැඩසටහන ආරම්භ වීම නිසා ඉදිරියේදී ඩෙන්ගු වලට විසඳුමක් ලංකාවෙදිත් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා.